ආයුබෝවන් ඔබ සියලු දෙනාටම අද දිනේදී මම ඔබට ඉදිරිපත් කරන්නේ වරම් බල වැඩි කර ගැනීම. එතකොට ඥාතීන් බල කරගන්න ආකාරය පිළිබඳව තමයි ඔබට මම අද ඉදිරිපත් කරන්නේ. හොඳයි අපි බලමු. දැන් ඔබට වරමක් තියෙනවා කියලා යම් ස්ථානයකින් ඔබට කියනවානේ. එතකොට ඔබ මුලින්ම කරන්නට ඕනේ ඔබ වරම් බල පිටුවා ගත්ත කියලා කියමුකෝ ගිහිල්ලා. හරිද? එතකොට වරම් බල පිටුවා ගත් දරුවෙක් හා වරමක් පිළිසිදු කරගත්තේ නැති දරුවෙක්යි මේ කියන්නේ. හරිද? දෙගොල්ලටම මේක සමානව කරගෙන යන්න පුළුවන්. දැන් සමහර දරුවෝ කියනවනේ අපි වරම් බලය අරගෙන ආවට අපිට හරියට වරම නැහැ කියලා. ඒ දරුවන්ටත් එක තමයි මම මේ කියන්නේ. එතකොට සමහර දරුවෝ අපිට දුරකථන ඇමතින් කතා කරලා එතකොට වරම් පරීක්ෂාවක් කරන් ගියට පස්සේ වරමක් කියලා නැගතට පස්සේ ඕන මුදල් හදන්න නැති දරුවෝ ඉන්නවනේ මේ පිරිසිදු කරගන්නට. ඒ දරුවන්ටත් එක තමයි මම මේ කියන්නේ. එතකොට ඔබ දවස් 21 බෝධි පූජාවක් තියන්න. දවස් 21 බෝධි පූජාව තියලා ඔබ තුන් සූත්‍රයේ දවස් 21ේම සත්‍යයනා කරන්න. කලණීයමිත සූත්‍රය ඇතුළු. ඊට පස්සේ ප්‍රධාන සිද්ධාස්ථානයකට ගිහිල්ලා අටපිරිකරක් හෝ අඳින කඩක් හෝ පූජා කරන්න. ඊට පස්සේ ඔබ භාවනාවේ යෙදෙන්න. උදේ බ්‍රහ්ම මූර්තියෙන් භාවනා කරන්න පුරුදු වෙන්න. ඊට පස්සේ රැයටත් භාවනා කරන්න පුරුදු වෙන්න. ඔබ පහන් ආලෝකයක් දල්වන්න. අපගේ බුදු පහන වුණත් කමක් නැහැ. දැන් වරම් පිරිසිදු කරගත් දරුවෙක් නම් යහනක් ඒ දරුව හදා ගන්නවා. දැන් අනිත් දරුවන්ට යහනක් හදන්න විදියක් නැහැනේ. ඔබ බුදු පහන පත්තු කරන්න. බුදු පහන පත්තු කරලා ඔබ ඒ කාර්යයන් ඒ ආකාරයටම සිදු කරන්න. එතකොට ඔබට හැකිනම් ඔය නැති බැරි කට්ටිය ඉන්නවනේ. එතකොට නැති බැරි යාචකයෝ ඉන්නවනේ. ඔවුන්ට බත් පාර්සලයක් මම කියන්නේ නැහැ ගොඩක් දෙන්න කියලා. නමුත් එක පාර්සලයක් හෝ දෙන්න. ඒ පාර්සලයට වතුර බෝතලයක් එක්ක ඒ පින් දහම ඔබ කරගන්න. මෙන්න මේ වලින් ඊ타ත්ම බල වැඩි වෙනවා ඥාතීන්ගේ. අනිත් එක තමයි හැම මාස පොයකටම සිල් ගන්න. අනිවාර්යයෙන්ම සිල් ගන්නට ඕනේ වරන් තින් දරුවා. ඉතින් ඔන්න ඔය කාරණා ටික හරියටම කරොත් එහෙම ඔයාලගේ ඥාතීන් බල වෙනවා. මේක අත්දැකීමෙන් කියන්නේ. මොකද ඔයාලට සාමාන්‍යයෙන් ලොකු මුදලක් නැතිව ඇතිනේ මේ දේවල් කරගන්නට. දැන් සාමාන්‍යයෙන් මට දැන් කතා කරපු ළමයි 5-6 දිනකට මම කිව්වේ මේ දේවල් කරන්න. ඉතින් ඒ දරුවෝ ඒ දේවල් කරනවා. ඔවුන්ගේ යම් ශක්තිය වැඩි වෙනවා කියලා මට සඳහන් කරනවා. ඉතින් ඒක ගොඩාක් බලවත් නිසානේ ඥාතීන්ට ඒකේ ශක්තිය ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලත් මේ දේවල් කරලා බලන්න. අනිත් එක තමයි පොයේ දවසට කලින් දවසේ ගිහිල්ලා පන්සල් පිරිසිදු කරලා ඒ වතාව කරන්න. සාමාන්‍යයෙන් ඔය උදේ දැන් සාමාන්‍යයෙන් පමණක් දරුවන් සිල් ගන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවානේ. එතකොට උදේ ගිහිල්ලා හවසට බෝධි පූජාවල් තියන්න ලෑස්ති වෙන පහන් ආලෝක තියෙනනේ. පහන් ආලෝක මිනිසුන් පත්තු කරන්නේ ඒ අර තිරත් එක්කම තමයි නැවත දාලා පත්තු කරන්නේ. ඔයා ඒ පහන් තියනවට කියලා පිරිසුදු කරන්න. පහන් තියනවනේ ඒ පහන් දෙදි කටක් අරන් ගිහලා හොඳට පිහදාලා ලස්සනට තියන්න. එතකොට ඒ පහන් මිනිසුන් රැට ඇවිල්ලා පත්තු කරන්න පිරිසිදුව. ඒ පින්බලය බලන්න කොච්චරද කියලා. මේ වගේ දේවල් කරන්න. ඔයාලට ගොඩාක් පින් රැස් වෙනවා ඥාතීන්ට. ඉතින් මෙවැනි දේවල් වලින් පොඩි දේවල් වලින් ඔයාලගේ ඥාතීන් බල කරගන්න පුළුවන්. අනිත් එක තමයි පන්සල් වලට දැන් අපි පන්සල් වලට ගියාට පස්සේ හඳුන් කූර ගහනකොට හඳුන් කූරු පෙට්ටිය ඔක්කොම ටික හඳුන් කූරු ගැහුවට පස්සේ අර පෙට්ටියේ තියෙන ඔක්කොම දේවල් ඉව දාලනවා අපේ කට්ටිය ගිහිල්ලා. ඒක හොඳ නැහැ. එහෙම කරන්න එපා. යම් ස්ථානයක් තියෙනවා නම් කුණු කසල දාන ඒ ස්ථානෙටම ගිහිල්ලා ඒ ටික දාන්න. අනිත් එක තමයි ගිනි කූර ගහනවා. ගිනි කූර ගහලා ඉවරලා පහන් පත්තු කරලා ඒ ගිනි කූර ටික එතනම දානවා. එහෙම කරන්න එපා. ඒ වගේ දේවල් කරන්න යන්න එපා. ඒ ස්ථානෙට ගිහිල්ලා ඒව දාන්න. එතකොට තමයි ඔබලාගේ ඔය යම් දේවල් ශක්තියින් වැඩි වෙන්නේ. මම කියන්නේ නැහැ ඔයාලට මේ දේවල් කරොත් ඔයාලගේ ඥාතීන් බල වෙනවා. ඒකයි මම කියන්නේ. සමහරක් දරුවෝ දැන් මේ කර්තව්‍යයන් ඔක්කොම කරලා ඔයාලට පුළුවන් නම්
මුන්නේශ්වරම්, නවගමු, කෝණේශ්වරම් වැනි ප්‍රධාන මූලස්ථාන වලට කියලා පූජා වට්ටි දෙන්නේ. ඥාතීන්ගේ ශක්තිය වැඩි කරගන්න. දැන් ගම්බරප්පච්චි ඉන දරුවෝ ඉන්නවා කඩවල දෙතන වහන්සේගේ ශක්තියින් ඉඳන් ඒ ස්ථාන වලට ගිහිල්ලා පොදු පූජාවල් තියන්න. ඒක ශක්තියින් වැඩි වෙනවා. දැන් මට සමහර දරුවෝන් කතා කරලා කියනවා මම වරම අරගත්තා. නමුත් නිවසට ආවට පස්සේ මගේ වරම මට එන්නේ නැහැ කියලා කියනවා. ඒකට හේතුවක් තමයි පුතේ ඔයාලගේ වරම් බලය ඔයාලා පිරිසිදු කරගත්තට නිවසේ දෝෂ තිබ්බොත් එහෙම වරම එන්නේ නැහැ. ඒක තමයි මුල්ම කරුණු කාරණාව. අනිත් එක තමයි සමහර දරුවෝ හිතන් ඉන්නවා මට වරම ඕනේ නැහැ මම මෙහිම ඉන්නවා කියලා. වරම් තියෙන දරුවෝ. ඒ දෙයින් ඔයාලට මොකද වෙන්නේ? ඔයාලගේ සැමියාගේ පවා ව්‍යාපාර අඩපණ වෙනවා. නිවස අඩපණ වෙනවා. දරුවෝ ඉගෙන ගන්න නැතුව යනවා. ඒකෝට දරුවන්ට ලෙඩ දුක් ඇති වෙනවා. ඔයාල ලෙඩ දුක් ඇති වෙනවා. මනස විකෘති වෙනවා. නිදිමත ගතිය එනවා. දවසේ වැඩ කරගන්න බැරි ගතිය එනවා. මහත්යත් ලෙඩ වෙනවා. නිවසේ දරුවෝ ලෙඩ වෙනවා. එතකොට ඔයාලට මොකද්ද වෙන්නේ කියන්නකෝ? හැම දෙයක්ම එතකොට හැම පැත්තෙම වැටිලා. ආයෙ නැගිට ගන්න බෑ කොහෙත්ම. සමහර වරම් දරුවන්ගේ මේ පෞල් ජීවිත පවා මේ විසිරලා යනවා මේ නිසා. මේ දේ කරගන්න එපා. පෞල් ජීවිතයක් නැති වෙන්නේ නැහැ වරමක් ගත්ත කියලා. ඒක මතක තියාගන්න. අපේ ඥාතීන් ඇවිල්ලා එච්චර අසාධාරණකම් අපිට කරන්නේ නැහැ. ඔවුන් කැමති අපි සතුටින් ඉන්නවා. අපි මොකද අපි ඇවිල්ලි ඉවර වෙලා දැන් මේ විවාහයක් කරගත්තේ අතාරින්න නෙවෙයි. වරමක් පාවට පස්සේ නේද? ඒ වරමත් එක්ක අපිට යන්න පුළුවන් ගමනක් තියෙනවා පුතේ. ඒ ගමන යනට හැකියාව තියෙනවා. වරම් ඥාතිය ඒකට අපට අවසර දෙනවා. සමහර තැන්වල ගිහිල්ලා ඔබගේ පෞල් ජීවිත නැති නාස්ති කරගෙන එන දරුවෝ ඉන්නවා. එතකොට ඉතින් වැඩක් නැහැ කතා කරලා. මේ දේවල් හොඳට තේරුම් ගන්න. වරමක් පාව කියලා පෞල් ජීවිතයක් නැති කර ගන්න ඕනේ නැහැ. ඒකිනීම කප්පල් කර ගන්න ඕනේ නැහැ. ඔයාලට හොඳ ගමනක් යන්න පුළුවන්. රැකියාව ඇති කර ගන්න අවශ්‍ය නැහැ. මේ දේවල් මුලින්ම දැනගත්තොත් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න. මේ වරම් තියනවාද? එතකොට වරමක් මොකද්ද මේක අපිට වෙන්නේ කියන එක දැනගෙන ඉස්සෙල්ලාම ඉන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ දේ කරගන්න. නැතුව මේ වරම තියෙද්දි ජීවිතේ නැගිටින්න හදන්න බෑ. ජීවිතේ නැගිටින්න අමාරුයි. වරම් බල ස්පිරිසිදු කරගන්න නැතුව ජීවිතේ නැගිටින්න හරිය අමාරුයි. මොකද ඔය වගේ දරුවෝ මට ගොඩක් හම්බෙලා තියෙනවා. දැන්ටත් මේ කතා කරනවා මට දරුවෝ. මං ඕනේ නෑ මෑණියෝ මම මේක අතයට දැම්මා. අනේ මට මේක එපා වෙලා තියෙන්නේ කියලා කියනවා. ඊට පස්සේ ආයෙ සතියකින් කතා කරනවා. අනේ මෑණියනි මට මේකට මොකක් හරි දෙයක් කරලා දෙන්න කියලා. ඇයි මේ ප්‍රශ්නේ දරා ගන්න බෑ. ඒ තරම්ම බෑ දරා ගන්න. ඒකයි කියන්නේ. වරමක් හොඳට පිරිසිදු කරගෙන හොඳ ශක්තිමත් නැගිටින්න උත්සාහ කරන්න. වරමක් ආව කියලා ඔයාලගේ ජීවිත නාස්ති වෙන්නේ නැහැ. ජීවිත නාස්ති වෙන්නේ නැතුව අපි ඒක හදාගන්න දැනගන්නට ඕනේ. සමහරක් දරුවෝ ඉන්නවා වරම නිසියාකාරව හදාගන්නද වරම් කරගෙන යනවා. නමුත් තැනකට ගිහිල්ලා ඒ දරුවන්ට වැඩක් කරන්න පුළුවන්. සමහර දරුවෝ ඒ කියන්නේ වරම දැන් යම් කිසි කෙනෙකුට කියලා සාමාන්‍ය ආකාරයට හරි දරුවෝ හදා ගන්නවනේ. ඉතින් අර ඒ හදාගන්න එකෙන් ඒ දරුවෝ වැඩ කරගෙන යනවා. ඒ වුණාට තැනකට ගිහිල්ලා වැඩ කටයුතු කරනකොට නැවත ආයේ ඥාතිය හිර වෙනවා. ආයේ ඥාතිය ගන්න ටික කලක් යනවා. ඒතර භූමියේ දෝෂ තියාගෙන ළමයි වැඩ කරනවා. භූමියේ දෝෂයි. එතකොට පිටින් වැඩ කරලෙන දෝෂයි ඔක්කොම එකතු වුණාට පස්සේ මේ ළමයි ආයේ හිර වෙනවා. වරමක් කියන පුතේ අපි හිතන තරම් ලේසි නෙමෙයි වරම් කරන්න. මතක තියාගන්න. මේක ඊටාම් පිරිසිදු දෙයක් මේක. ඒ පවිත්‍රත්වයේ උපරිම රැක ගන්න උත්සාහ කරන්න ඔයාලා. එතකොට තමයි දෙවියන් අප දිහා බලන්නේ. අනිත් එක තමයි අපගේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට ගරු කරන්න. එතකොට තවත් බල වැඩි වෙනවා. ධර්මය අහන්න බල වැඩි වෙනවා ඥාතීන්ගේ. ඒක ඥාතීන් හරි ආසයි ධර්ම දේශනා අහන්න. ඒතර පිරිස සජ්ජායනා කරනවට හරි කැමති. ඕගොල්ලන් තමයි ඒ ඥාතීන්ගේ බල වැඩි වෙන්නේ. ප්‍රධාන සිද්ධ ස්ථාන වලට ගිහිල්ලා වැඳ පුදා ගන්න. දේවාල වලටම ඒ කියන්නේ මුන්නේස නවගම යන්න ඕනේ කියන එක මතයක් නැහැ. ඒක ප්‍රධාන අපගේ තියෙනව සිද්ධ ස්ථාන වලට යන්න. අනුරාධපුරේ තියෙනවා, කැලණියේ තියෙනවා. එතකොට ත්‍රිකුණාමලයේ ගත්තොත් අපගේ ලලට දතුන් වහන්සේ ඉන්නව වැඩ ඉන්නව ස්ථානයක් තියෙනවා. ඉතින් මේ වගේ ස්ථාන වලට ගිහලා වැඳ පුදා ගන්න. බල වැඩි වෙනවා. නිකන් ගෙදර ඉඳලා ඔයාලා මේ ශක්තිය වැඩි කරගන්න හැදුවට ශක්තිය වැඩි කරගන්න බෑ. ශක්තියක් එන්න නම් අපි යම් කිසි දෙයක් කරන්නට ඕන. පුදු පූජාවක් හරි දෙන්නට ඕන දෙවියන්. මොකද මේ දෙවියන් ඇවිල්ලා අපට ශනික ආකර්ෂණයක් දෙනව නෙවෙයිනේ. අපි ඥාතීන් හරහා එන්නා වූ අම්මගේ මහා කාලී අම්මා කියලා කියමුකෝ අපි. මහා කාලී අම්මාගේ එන්නා වූ පරිවාස සේනාවේ
ඉන්නා වූ කෙනෙකුට අපි මේ පුද දෙන්නේ. එතන ඉන්නා වූ කෙනෙක් යම්කිසි ඒ දේවතාවුන් වහන්සේ කෙනෙක්. ඒ කියන්නේ අම්මගෙන් ඉන්නා වූ ඒ පරිවර්ෂේනාවේ ඉන්නා වූ දේවතාවුන් වහන්සේලාට අපි කියන්නේ දෙවියන් කියලා තමයි කියන්නේ. අන්නේ දෙවියන්ට තමයි අපි මේ පුද දෙන්නේ දරුවනේ. ඒ පුද හරහා තමයි ඔයාලට යම් දෙයක් ලැබෙන්නේ. එතකොට අම්මගේ ශක්ති කිරණ අපට ගන්න පුළුවන්. දැන් ඕනෑම කෙනෙක් මාත් එක්ක යම් කිසි දෙයක් ඕනෑ දෙයක් කියයි. නමුත් මම කියන්නේ ඇත්තද? මොකද දෙවියන් එන්නේ නැහැ එකපාරට නේද? දැන් අපි බලමුකෝ අපේ ප්‍රදේශයේ ඉන්නවා දේවාල 7ක් තියෙනවා කියලා කියනකම මේ උදාහරණයක් කියන්නේ. ඒ දේවාල 7ෙම ඉන්නේ කාලි අම්මා. හරිද? ඒ කාලි අම්මා කියන ඒ අම්මා එකම තැනට ඒ 7 තැනටම එනවද කියන්නකො නෑ. එක අම්මා කෙනයි ඉන්නේ අපගේ. මහා කාලි අම්මා එක අම්මා කෙනයි. එතකොට උන්වහන්සේගේ පරිවාර සේනාවන් තමයි මේ 7ටම යන්නේ. තේරුණාද? ඒ 7ටම යන්නේ ගමේ ඉන්න දේවාල 7ටම යන්නේ අම්මගේ පරිවාර සේනාව. ඒ ඉන්නම් යදිගන් වහන්සේලා වෙනස් වෙනවා. එක් අපගේ යදිගන් වහන්සේ අපගේ දේවාලේ. තේරුණාද? අන්න ඒ වගේ තමයි. ඉතින් ඒ උන්වහන්සේලාට නම් පුද දෙන්නේ. උන්වහන්සේලාට පුද දෙනකොට නිසි ආකාරව නිසි ගෞරවයෙන් දෙනකොට උන්වහන්සේලා හරි කැමතියි. එතකොට උන්වහන්සේලාගෙන් ලැබෙන දේවල් අපිට බොහොමයි. හරිද? ඉතින් ඔන්න ඔය කරුණු කාරණා ටික තමයි ඔයාලා දැනුවත් කරන්න ඕනේ කියලා හිතුනේ. මොකද මට ආපු ඒ ප්‍රශ්නත් එක්ක තමයි දරුවන්ගෙන් ආපු ප්‍රශ්නත් එක්ක තමයි මම මේ ඔයාලට මේ පිළිතුරු දුන්නේ. මොකද ගොඩ දරුවන් අහන ප්‍රශ්න වලට එකතු කරලා තමයි මම මේ සාමාන්‍ය ආකාරයට ඔයාලට මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් දරුවනේ මෙන්න මේ කරුණු කාරණාත් ඔයාලා මතක තියාගෙන හොඳට හිතේ තියාගෙන මේ කරුණු කාරණාත් එක්ක දැනුමක් ලබා ගන්න වැඩ කටයුතු කරන්න. එතකොට වරම් ඇඟේ හිර තියෙනවා නම් දැන් සාමාන්‍යයෙන් දේවාලයකට ගිහිල්ලා ඒ දේවාලයෙන් ඔයාලට විනයක් ඇඟේ තියෙනවා නම් හරි අපහසුයි ඥාතියා ගෙන්න ගන්න ශරීරයට. හරිද? ඒ ඥාතියාට එන්න විදියක් නෑ ඔයාලගේ ශරීරයට. එතකොට ඔයාලා කොච්චර දේවල් කරත් වැඩක් නැහැ ඥාතියට ශරීරයට එන්න බැරි නම්. ඥාතියට ශරීරයට එන්න ඔයාගේ ශරීරයේ පිරිසිදු භාවයක් තියෙන්න ඕන. දැන් උඩ දෙනෙක් කරගෙන තියෙන දෙයක් තමයි දේවස්ථානය වලට ගිහිල්ලි වෙලා ඇඟි හිර දාගෙන. ඒ ඇඟි හිර තිබ්බොත් එහෙම ඥාතියට එන්න බෑ ඔයාලට. ඔයාලගේ ඥාතියින්ට එන්න බෑ ශරීරයට. ඒ හිර කපා ගන්න ඕනේ අපි. හිර කපා ගත්තොත් එහෙම පුළුවන් මේ දේ ඔයාලට නිසි ආකාරව නිසිවරම ලබා ගන්න. එතනත් පොඩි ගැටලුවක් තියෙනවා. එතකොට එහෙම වුණොත් එහෙම ඔය කොපමණ දේවල් කරත් වැඩක් නැහැ. ශරීරයේ හිර තිබ්බොත් එහෙම. ඥාතියට එන්න බෑනේ. ඔය ප්‍රධාන මුන්නේශ්වර නවගමු ඒ වගේ තැන් වලට ගිහිල්ලා පුද තිබ්බත් එයාගේ ශරීරයේ හිර තියෙනවා නම් පුතේ හරි අමාරුයි ඔයාලගේ ඥාතිය හරියට ගෙන්න ගන්න. හරි. එහෙනම් මෙන්න මේ කරුණු කාරණාත් ඔයාලා මතක තියාගන්න. ඒ කරුණු කාරණා හොඳට මතක තියාගෙන වැඩ කටයුතු කරගෙන යන්න. එහෙනම් ඔබට තෙරුවන් සරණයි.